ඉතින් මේ ගොපල්ලගේ ජන්මදින. අපි නෑවා කෑවා පොළතුනි මිනිස්සු හිටියා. ඉතින් අපි ගියේ අපේ වීල් එකේ. එන්නේ නැද්ද ඉතින්? දැන් මම පොල්ල තියන්න දාන්න. පොල්ල තියන්න දාන්න. උඹ දැන් මාළු කොට ඔව්දිව ගියොත් හරි නෑ කියලා. ගියෝ නැතුව හරි නෑ කියලා. දැන් උඹ එන්නේ නෑ නේද අපි යනවා. දෙකින් පොල්ල ගාලා. මල්ලා සුදුරෝලින් පයි. ඉරුල්ලා තාත්තගේ මුන්නු මෑරියා කියලා. අන්න පුතා ඇරලා යඩෝ. අපි ඉස්සෙල්ලාම ගියේ අපේ බර්ත්ඩේ බෝයිගේ gift එක ගන්න. මං එනවා කැමරාව විඩියෝ කරලා. මේකද? ඔක ෆොටෝ ගියක් වදින සාමාන්‍ය. මේක සිල්ලේක 20ක් තියෙනවා මේ වටේ. 20ක් උඩට ඉතින් gift එක ready වෙන්න පරක්කු වෙන නිසා අපි ගියා birthday boy ගේ ගෙදර. Hi. Happy birthday. ආයෙත් බලන්න. ගන්න. මොකද හෙඩොත් ගන්නවා මෝ. පං. අයියෝ. ඒකයිල කපන්නද? කො ගන්න. හරි. ඇති නෑ. තීරලේ බොල්ල දීපේ. මු ඉස්සරේ ගිහම බාත්රූම් අම්මරවලු. යරගායද මං අර ෆොටෝ එක. ඉපලහන්. අඩෝ මේ කිරි දේව මට උඩ. කිරි. thank you. දැන් සර්වන් කන්නේ නෑනේ බා. තෝ වේටනේ. ඔව් වේටනේ බා උඹ. ළඟට ගෙනත් දියා. ළඟට ගෙනත් දියා. අකෝ දෙන්නකෝ. මුල ටිප් එකක් දින උපයාලිස් එක. ඒක හරව ගන්න තමයි දැන් බැරි මට. අම්මට හොඩු ගාලා. ගොර දෙකනේ. මේ ඉන්නේ පොළ තියලා ආයෙත් තව මිනිස්සු. ඔයන පරක්කු වෙනවා පොල්ල තියන්න ලෑස්තිලා අයියන් එන්නේ. වීඩියෝ කරනවා දාන්න. කියන්නේ මම YouTube එකට එනවා. be proud.
අපිට නම් පයින්න පුළුවන්. මට පයින්න බෑ. මේ අතට උට තමයි පයින්න බැරි. මේ ආධුනිකයෙක් කෙලවන්නේ ලයිසන් ගත්ත විතරයි. මලිත් ඵලයන්ක බං. පොල් නෑ. චීස් කියන්න. වණක්කම්. ඔව් ඔව්. අපේ ඩ්‍රයිවර් මහත්තයා. ඩ්‍රයිවර් මහත්තයා පොඩ්ඩක් චීස් කියන්න. කුංචි මලි වෙලි ඉත්තයි. මේ තමයි අපේ බර්ත්ඩේ බෝයි. ගොපල්ලේ අපට කෝ ගොපල්ලේ. ඉතින් ඊට පස්සේ අපි ඔක්කොම කට්ටිය ගියා නාන්න. සුන්දර පළාතක් ඇත්තම කිව්වොත්. සුන්දර ජලාශයක්. බලාගෙන හරිය කැමරාව දිහා බලාගෙන ඉන්නද? ඔන්න මේක තමයි අපේ ජලාශය. අපි මෙතන තමයි නාන්නේ. ගන්නොත් එහෙම මැරෙනවා. තමයි රියල් බ්ලොග් කාර්යය. මේ ඔබ දානවද? පඩියක් කියලා වීඩියෝ කරගෙන. ඒ ඩ්‍රයිවර් උත් නෑ. ඩ්‍රයිවර් උත් නෑ කෝ. ඩ්‍රයිවර් මහත්තයා. ඒ නෑනේ බං. ඇල්ලා දුවේ ගමන ඇත්තට. ඩ්‍රයිවර් මහත්තයා. ඌ යන්න නම් ගවන්න ගෙදර යන්න දියන්නේ. උන්නේ නේද? ඒ උ නෑනේ බං. මුංචි මලිත් නෑනේ බං. අනේ එනවා මං ඌ තාම මගේ අකෝ අර අන්නලේ. අඩෝ කතා කරා බං කොහෙද ගියේ? මේක ගන්නව. ගන්නවක මේක? අනේ මේ කොහොමද මේ යකෝ මම මේ බ්ලොක් කරන්න දෙකක් බෑමට. හරි. මෙහෙන් යන්නේ. මට ලිස්සුවා බලාගෙන වරේ ලිස්සනවා. බත් ඵලයන්ක මොනේ ලැස්ලා තියෙනවා. මේ ඔතන ලිස්සනවා. මේ ගල ලැස්ලා මං අඩියට මාව කල්ලා. සග්ගාල උතනින් අඩිය දියා මේ ගල ලිස්සන්නේ නැහැ. මේ ගල ලිස්සන්නේ නැහැ. අයියෝ බෑලා එනවා බනවල. අයියෝ බං අර ගලෙන් වරෙන්. හරියට. ගන්න අපේ යාළුවෝ වෙන්න. ඔය ඒක අල්ලගන්න. මා අල්ලගන්නේ. උඹ අයියයිනේ. උඹ මගෙන් අල්ල මාව ගැටේ. තනිකර ගෑන් ළමෙක් ගන්නවා වගේ ගන්න. මන් දන්න ආයෙ වැටෙනවා. අපි නානවා. මොනාර කියම් මේකට? වෙන ගන්න වීඩියෝ කරන් ඔක්කොම මේ අපේ ඩ්‍රයිවර් මහත්තයා හරි ලැජ්ජයි. කිලුණද? අරුන් දෙන කැලේ වයින්නවා. පරකුඩේද? ඔව් බෑන. උඹ කවුරු මෙතන ඉඳන් බෑන? ඔව් බෑන. පොල් ටික ගන්න දෙන්න බා පොල් මුල කැලේ වෙලා එයි. ඒ උඹල ගන්න නාන්න නැද්ද දිරාට වරෙන්කෝ. අඩෝ නාන්න වරෙන් බා. නාන්නේ රවල්. දෙකයි තුනයි පස්සට යනවා මට තෝප් ගෑවා මට දියේද බලන්න පැන්නේ දෙන දෙකයි තුනයි අනිත් එක උන අනගන්නවා
මෙච්චර ගැඹුරු මාව අල්ලන්න එපා. ඒ බය බය ඒ බය එපා මම බයයි එන්න බා අල්ලන්න අනේ මෙතන මාළු කනවා අල්ලගන්න කකුල ආත ගන්න බබා ඔය මොකෙද්ද මම්මෝ අර ගොල්ලෝ අතර නානවා අපි යනවා ඒ පොයිගේ මග්ගෙන් ගෙන්න නඩේ ඉන්න ගෑනු පරාන මෙන්න අපේ ඩ්‍රයිවර් මහත්තයා බඩ කාගෙන ඉන්නේ ගෑනු පරාන දැන් නම් පේන හොඳට මුණ අපි නාලනකොට අපේ වාහනේ හිටිය රතගාය තියෙන පොරක්. අම්බල දෙන්න කියලා මෙයා වටයක් එක්කන් එනවා කියලා අම්බ නැගහන හරිද අපි යනවා බයින්න බැයිද එන යාට යන්න මේ මෙයාට නගින්න බයින්න වටයක් කියලා බයින්න ඕනේ හොඳේ මම නගාංග සිතුම් ගිහලා පාර වෙන්නාංග ගෙදෙට්ට ගියා අරු එන්නේ අරුට බයික් එක ගන්න කියන්න බෑද ඉතින් අපි යාවත් වටයක් එක්ක ගිහින් අපි ගියා බර්ත්ඩේ බෝයිගේ gift එක ගන්න. මගේ එකක් දුන්න පින්කම් මගේ එකක් තා යන්දන් සර්ප්‍රයිස් කරා මූ සර්ප්‍රයිස් ඒද බා මගේ වෙල්ලා ඉදන්නේ උඩ දාන්න අපි තාම දැක්කෙත් නෑ හොඳේ Siri මේ එකපත් වෙනවද? ගව්වා ඒක වාසි. ඕන කලර් එනේ ස්විච් එක ඇති අනිත් පැත්තේ ඉසි ඊට පස්සේ අපි පොඩි කාලේ ෆොටෝස් බැලුවා. ඒ ඉස්කෝලේ දාලා හිතුවා. ඒ මන්ද බවිනා ඒ මොකද ඔව් අඳුර ගන්න බෑ මේ හිටවා මලිත් අපේ කවිදයා මේ මලිත් අරින මලිත් ඒ මලි ගේම්ස් ගැව්වා. හරි හරි ඊට පස්සේ අපි කෑවා. ඇති 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 මම දානවා මම දානවා ආවා ඔව් කනගන් අල්ලන් ඉන්නවා කාලා කියන රහයිද කියන මේ මූ කාටනවා මේ මූ කාලත් ඉවරයි මේ ආය වල කටකම් ඒ පාම් ඔය කටත් කවන්න බෑ අනවල සිකුම් කවනවා මම හැලියම මම කවනවා දාන ගෙදරට ගියත් ඔහම තමයි වෙනවනේ කට්ටියත් එකතු වෙලා කයියකුත් දැම්මා. ඉතින් මේ තමයි අද දවසේ අවසානය. අපි යනවා බයි